හෙලෝ කොහොමද අදත් ඔන්න රස කෑමක් අරගෙන තමයි ආවේ චූටි බබා වෙනුවෙන් මේක නම් රසම රස ෆ්‍රයිඩ් රයිස් එකක් බබා නම් හරිම ආසයි මගේ මේක මාළු වලින් තමයි මම දැන් හදලා තියෙන්නේ ඔයාට බිත්තර උනත් පාවිච්චි කරලා මේ රසම රස රයිස් එක හදාගන්න පුළුවන් එහෙනම් අපි බලමු මේක කොහොමද හදාගන්නේ මොනවද ඕනේ කරන්න කියලා මුලින්ම මම මෙතන අරගෙන තියෙනවා චූටිවට කපාගත්ත කැරට් ලීක්ස් ඒ වගේම රතු ලුණු ගෙඩියක් ඒ වගේම තව මාළු අරගෙන තියෙනවා. අර කැමති නම් මෙතන චිකන් බිත්තර ඕන දෙයක් ගන්න පුළුවන්. මුලින්ම බලමු අපි මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම භාජනයක් ලිපේ තියලා ඒකට බටර් ටිකක් එකතු කරගන්න ඕනේ. බටර් එක චුට්ටක් රත් වීගෙන එනකොට කපාගත්ත රතු ලුණු එකතු කරගන්නවා. ඒ වගේම මාළු ටිකත් මේ වෙලාවෙම එකතු කරනවා. මාළු ටික හොඳින් තැම්බෙන්න ටිකක් වෙලා වහලා තියන්න ඕනේ. ඊට පස්සේ මේකට කැරට් ඒ වගේම උයාගත්ත බත් ටික තමයි එකතු කරගන්න තියෙන්නේ. බත් එකතු කරනකොට හොඳට ලිපේ ගින්දර අඩු කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට කහ ටිකක් ඒ වගේම බබා කැමති නම් 3-5 කැමති නම් විතරක් මේකට 3-5 ටිකකුත් එකතු කරගන්න බේබි 3-5 ටිකක්. ඊට පස්සේ මේක ලිප හොඳටම ගින්දර අඩු කරලා මේකට ලීක්ස් ටිකක් එකතු කරලා තව ටිකක් වෙලා කලවම් කරලා ලිප ඔෆ් කරගන්න තමයි තියෙන්නේ. මාස 10ට වැඩි කැබලි සහිත ආහාර හුරු බබාලට මේක ඔයාලට ප්‍රධාන වේලක් විදියට හදලා දෙන්න පුළුවන්. ඒ බබා නම් හරිම ආසාවෙන් මේක රස බලනවා. එහෙනම් අනිවාර්යෙන්ම මේක හැම කෙනාගේ බබාටත් හදලා දුන්නොත් මට කියන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්නම්. බයි.